සැලලිහිණියෙක් උසාවියේ වහලයක් මත පරාලයක කූඩුවක් සාදනවා. මේ කූඩුවේ බිත්තර දාලා පැටව් හැදෙනවා. මේ සැලලිහිණියා එළියට ගිය වෙලාවක සර්පෙක් ඇවිල්ලා මේ පැටවුන්ව ගිල දමනවා. මෙයා ආපුවම හිස් කූඩුව දැකලා විලාප නගන්න අඬන්න පටන් ගන්නවා. මේ ඇඬීම මේ විලාපය දැකලා කෙනෙක් එයාට කියනවා කෑකෝ ගහන්න එපා, අඬන්න එපා. පැටව් නැතුව ගිය එකම සැලලිහිණියා ඔබ පමණක් නෙවෙයි කියලා. සැලලිහිණියා උත්තර දෙනවා. ඔව්, පැටව් නැතුව ගිය එකම කෙනා මම විතරක් නෙමෙයි. නමුත් මේ අසාධාරණය මට සිදු වුණේ සාධාරණය යුක්තිය ඉටු කරන ස්ථානය තුලමයි. ඉතින් මා හඬක් නොනගා සිටිය යුතුද? අපි හඬ නැගිය යුතු වන්නේ අපට සිදුවන අසාධාරණය වෙනුවෙන් පමණක් නෙවෙයි. හැමෝටම සිදුවන අසාධාරණයන් වෙනුවෙන්. යුක්තිය සාධාරණත්වය ඉටුවන ස්ථානයේම එය ගිලිහි යනවා නම්